මේ වගේ රිසෝස් එකක් අපේ රට එන්නේ. මේක ඇත්තටම ලොකු දෙයක්. මට හරිම ලොකු දෙයක්. මාකට් එකක් ඇනලයිස් නොකර අපිට කම්පියුටර් පවර් එක යූස් කරලා මාකට් එක ඇනලයිස් කරවන්න පුළුවන්. අර මේ ට්‍රේඩ් එකක් දාපු වෙලාව නම් බලපල ඉන්නේ ටෙන්ෂන් එකේ ඉන්න එක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. රයිට් ඉතින් අද හරිම සතුටෙන් තමයි මේ පොඩ්කාස්ට් ඉඩේ කරන්නේ. ඔයාලට අපි හැමදාම ගෙනාවේ එක කොයින්ස් BTC Ethereum සම්බන්ධ අප්ඩේට්ස්. නමුත් අද අපේ ඇචීව්මන්ට් එකක් හරිද විශේෂයෙන්ම අපි ප්‍රබුද්ධ සර්ගේ ඇචීව්මන්ට් එකක් ගැන තමයි මෙතන කතා කරන්නේ සහ ඔයාලට මේකෙන් ලොකු දැනුමක් ගන්න පුළුවන් වෙනවා සහ ඔයාලා අහලා නැති ට්‍රේඩින් හරිද ඒ කියන්නේ concept එකක් මෙතන තියෙනවා තමයි. හරි ඒක නිසා මේ පොඩ්කාස්ට් වීඩියෝ එක අවසානකම් බලන්න. මේකින් ඔයාලා ට්‍රේඩින් වල ගොඩක් ලංකාවේ විශේෂයෙන්ම දැකලම නැති පැතිකඩකට ඔයාලට යතුරක් ඇරෙයි කියලා මට හිතෙනවා. නේද? ඉතින් ප්‍රධාන මාතෘකාව ඇල්ගෝ ට්‍රේඩින්. ප්‍රොෆෙසර් මොකක්ද මේ ඇල්ගෝ ට්‍රේඩින් කියන්නේ? ඇල්ගෝ ට්‍රේඩින් කියලා කියන්නේ ඒ කියන්නේ අපි සරලව කිව්වොත් එහෙම ඒ කියන්නේ ලොජිකල් ඒ කියන්නේ pre-defined rules based trading කියන එක. ඒ කියන්නේ අපට rules තියෙන්න ඕන අප trade කරද්දී rules තියෙන උදාහරණයක්. ඒ කියන්නේ අපි මෙන්න මේ triangle එක break වුණාම මේ buy trade එකක් ගන්නවා. ඒ වගේ දේවල් ටික. හැබැයි අපට සමහර trading මේ දේවල් තියෙනවා අපිට මේ ඒක code කරන්න බෑ. ඒ කියන්නේ අපිට කියන්න බෑනේ මෙතනින් trend line එක ගහන්න කියලා වගේ ගහන්න කියලා. ඒතර algorithmic trading කියලා කියන්නේ මගේ තියෙන සංකල්ප ටික, ඒ කියන්නේ trading වල ගන්න entries, exits, filters ඔය ඕන එකක් අපිට code කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ x + y = z. ඒ කියන්නේ අර අන්නෙම සමීකරණානුකූලව යන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබ්ජෙක්ටිව් නෑ. සබ්ජෙක්ටිව් වෙන්න බෑ කියන එක තමයි. ඔබ්ජෙක්ටිව් වෙන්න ඕනේ. ඔබ්ජෙක්ටිව් වෙන්න ඕනේ. ඒ කියන්නේ සරල කතාව. ඒ කියන්නේ ෆෝමියුලා එකකට ඇප්ලයි කරගන්න පුළුවන් වෙනවා. අන්න හරි. මාකට් එක අපි දකින දේ ඕන දෙයක්. ප්‍රොෆෙසර් කියන්නේ ආරම්භික හිස්ටරි එක පැත්තට ගියොත් එහෙම ඒක කොහෙන්ද ඒක පටන් ගන්න තියෙන්නේ? ඒ කියන්නේ ඇල්ගෝ ට්‍රේඩින් කියන්නේ මම මේ ලොකුවට ඉතිහාසෙම මට හරියටම කියන්න බෑ. අර ඇල්ගෝ ට්‍රේඩින් කියන එක මේ කම්පියුටර් එනවනේ. ඒකත් එක්කම ට්‍රේඩින් කරද්දී මේ ඔයාලා මේ බලන කැන්ඩල්ස්ටික් chart එකක් පවා ඒක ඇල්ගෝ. මොකද කැන්ඩල් එකක් නිර්මාණය වෙන්නේ high close open ඒ ටික. ඒතර ඒක කරලා තියෙන ලයින් chart එකේ දෙන අද ඒක ඉන්ෆෝමේෂන් තුන data හතරක් භාවිතා කරලා ඒක plot කරලා තියෙනවා. ඒකත් ඇල්ගෝ. මොකද අපි ඒක ඇල්ගෝ එකක් භාවිතයෙන් තමයි දකින්නේ ඒක. ඒතර අර ඇල්ගොරිතමික් ට්‍රේඩින් ගත්තාම මාර ලොකු ලෙවල් වලට යනවා. ඒතර අර ඒකේ high frequency trading, mid frequency trading අන්න ඒ වගේ කැලේ වලට යනවා. ඉතින් අර ගොඩාක්ම ලොකුම කම්ප්ලෙක්ස් කැලේ තමයි උදාහරණයක් quantitative trading කියන්නේ. ඒකේ ගොඩාක් maths use වෙලා එහෙම යන්නේ. නමුත් අර රීටේල් වල වුණ අපිටත් ඇල්ගෝ ට්‍රේඩින් භාවිත කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ඔස්සේ අනිත් දේ ඒ කියන්නේ මට ජස්ට් එක ප්‍රශ්නයක් අහන්නේ. මේ ෆීල්ඩ් එකේ ඇල්ගෝ ට්‍රේඩින් පැත්තේ ඉන්න එක්ස්පර්ට්ස්ලා ප්‍රොෆෙසර් දකින විදිහට තව කවුද ඉන්නේ? දැන් මම ප්‍රොෆෙසර් එක දැන් අවුරුදු ගාණක් වැඩ කරගෙන යනවා. මම දැකපු එක්ස්පර්ට් කෙනෙක් තමයි ප්‍රොෆෙසර් කියන්නේ. සහාය කරගෙන යන වැඩ ටික ඇත්තටම අපේ ලංකාවේ මේක අර ලොකුවට ගොඩක් කට්ටිය මේක ගැන දන්නේ නැහැ. දන්නේ නැති නැදීමක් තියෙනවා. නමුත් මේකේ තියෙන මේ හරය කෝ එක මාර වැලියු. මාර වැලියු. හරිද? මේ ඉතින් මේ ෆීල්ඩ් එකේ මේ වෙද්දී ඉන්න එක්ස්පර්ට්ස් ඕන තරම් මම දන්න ප්‍රොෆෙසර් කියලා තියෙනවා සහ ප්‍රොෆෙසර් මේක කන්ටැක්ට් කරගෙන තිබ්බා මම ඒක ගැන තමයි විශේෂයෙන්ම මේක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ප්‍රොෆෙසර් මම දැක්කා ප්‍රොෆෙසර් Facebook එකේ එහෙම දාලා තිබ්බා achievement එක සම්බන්ධ ඇත්තටම විතර ප්‍රොෆෙසර් මොකක්ද ඒ කරලා තිබ්බේ කියන්නේ ප්‍රොෆෙසර් ඉක්වේෂන් එකක් හදලා තිබ්බා. ඒක බෑක් ටෙස්ට් කරලා තිබ්බා කියලා දාලා තිබ්බා කෙවින් කියන ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් මිලියනර් කෙනෙක් මම දන්නවා. ප්‍රොෆෙසර් පොඩ්ඩක් ඒක ගැන පැහැදිලි කරොත් එහෙම. ඔව් ඒ කියන්නේ මේ දැන් උදාහරණයක් මේ අපි දැන් රිසර්ච් බේස් ඉද්දින් Reddit කියන හොඳ ප්ලැට්ෆෝම් එකක්. ඒතර ඔය Reddit එකේ දැන් තියෙනවා මේ මම වලට පෙන්නොත් එහෙම මේක තමයි කියන්නේ subreddits කියලා තියෙනවා. ඒතර මේක තමයි පොඩ්ඩක් අපි බලමු. ඒ කියන්නේ මේක තමයි අපේ subreddit එක algo trading කියන එක. ඒ කියන්නේ මේකේ තියෙන විශේෂත්වය තමයි උදාහරණයක් සාමාන්‍ය දැන් මෙතන අපිට පේනවා මේ weekly visitors ලා ඉන්නවා 74000ක් විතර. සාමාන්‍යයෙන් contributions ඒ කියන්නේ ප්‍රොෆෙසර්ගේ ප්‍රොෆයිල් එකේනේ. ඔව් මේ අපේ මේ පෙන්නන්නේ algo trading කියන subreddit එකේ statistics ටික. සාමාන්‍ය මේ weekly contributors ලා 1400ක් විතර ඉන්නවා. ඒ කියන්නේ contributors ලා මේකට post දාන අය හොයන අය එහෙම නම්මන. ඔව් දැනට මේක අඩු වෙලා තියෙන සාමාන්‍යයෙන් මේක 3000ක් විතර පයින්නවා. ඒ කියන්නේ දැන් මේක
මුලනේ අවුරුද්දේ මුලනේ. එතකොට සාමාන්‍යයෙන් කට්ටියගේ ඇක්ටිවිටීස් අඩු වෙන හින්දා මේ අඩු වෙලා තියෙන සාමාන්‍ය 2200 වගේ උඩ තියෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් මම මේකේ 1% පෝස්ට් එකගෙන කියන මම ගොඩක් වෙලාවට මේකට කන්ට්‍රිබියුට් කරනවා. මේ කාලයක් තිස්සේ මම කන්ට්‍රිබියුට් කරලා තියෙනවා. ඉතින් අර ඒකෙන් තමයි මට මම කන්සෙප්ට් එකක් ගෙනාව උදාරස ඒ කියන්නේ අපිට කියන රෙජිම් ෆිල්ටර්ස් කියලා. ඒ රෙජිම් ෆිල්ටර් එකක් කියලා කියන්නේ අපි භාවිතා කරන දැන් අපි දන්නවා මාකට් එකේ අපිට වටිනම දේ තමයි වොලටිලිටි. හැබැයි වොලටිලිටිම තමයි අපිව ඩේන්ජරස් වුණාට ඇදලා දාන්නේ. ඒතර මම පොඩි කන්සෙප්ට් එකක් ගෙනාවා අපිට කොහොමද වොලටිලිටි කියන එක ෆිල්ටර් අවුට් කරන්න කියලා. ඒතර දැනට ලෝකේ තියෙනවා ATR කියලා කන්සෙප්ට් එකක් average true range කියලා. ඒතර ඒක තමයි ගොඩක් දෙනා භාවිතා කරන්නේ මේ ATR එක හදන්න. හැබැයි මම දැක්කා ඒ ATR එක මම බෙන්ච්මාර්ක් එකක් කරා ATR එකේ කුඩා ප්‍රමාණයේ දිගක් කරගෙන ඒක මම අත පැහැදිලිව කියන්නේ තේරෙන්න සහ මේ long term එකකට. ඒතකොට නිකන් හරියට මේ වගේ කියන්නේ මම අර long term එකේ එකක් විතර දකිද්දී අරක කොච්චරක් ගියාද වගේ තමයි බලන්නේ. මම පොඩි උදාහරණයක් දෙන්නම්. දැන් අපිත් එක ට්‍රේඩින් කරන යන කන්ටෙන්ට් මේක වීඩියෝ බලනවා. අපි දැන් ඔයාලා අපි යූස් කරනවා MACD RSI ඉන්ඩිකේටර්ස් කියන හිතන්නකෝ. මේ ඉන්ඩිකේටර්ස් නේ ෆිල්ටර්ස් චුට්ටක් වෙනස් වෙනවා. RSI MACD හරිද? ඒ වගේ ගිහින් බලන්න තමයි Google එකේ ගහලා MACD කොහොමද හැදෙන්නේ? ඒකේ ඉක්වේෂන් එකක් තියෙනවා. RSI කොහොමද හැදෙන්නේ? ඉක්වේෂන් එකක් තියෙනවා. ස්ටොක් RSI කොහොමද හැදෙන්නේ? ඉක්වේෂන් එකක් තියෙනවා. ඔය ඉක්වේෂන් එක මුලින්ම හොයාගත්ත කෙනෙක් ඉන්නවනේ. ඔයා මේක මුලින්ම එයා ඕවා එක ඒ කියන්නේ ඒ නියත පද දාලා හරිද? ඒ විචල්ය දාලා පැරාමීටර්ස් දාලා ඔක බල තමයි ඒක හදාගන්නේ. ඕකට ලොකු කැපකිරීමක් නේද? ටයිම් කන්සියුමින් වැඩක් ඒක. ඒක මේ ඒක හැමෝටම කරන්නත් බෑ. ඔව් කන්සෙප්ට් එක කියන අමාරුයි. හරිද? ඒතකොට ඒ වගේ දෙයක් තමයි ප්‍රොෆෙසර් මේ මම දැන් ප්‍රොෆෙසර් ඉක්වේෂන් එකේ තියෙන පැරාමීටර්ස් තමයි පැහැදිලි කරන්නේ. පැහැදිලි ඔව්. ඒක තමයි පැහැදිලි කරේ. මට සමහරවිට ඒක පොඩ්ඩක් පැහැදිලි කරද්දී ටිකක් ඔයාලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉක්වේෂන් එකට යහම ඔව් ඒ කියන්නේ මේක තමයි මම කියන්නේ සරලව මම මේ කිව්වේ මෙන්න මේ මම ඔයාලට ඉස්සර ග්‍රැෆිකලි පෙන්නලා ඉන්නේ. ඒතර හැමෝටම තේරෙනවනේ මුලින්ම. කියන්නේ මම මේ වගේ ඉන්ඩෙක්ස් එකක් තමයි හැදුවේ. මම මේකට නම දාලා තියෙන්නේ volatility expansion index කියලා. කියන්නේ මම short form කරලා තියෙනවා VEI. ඒතර මේ VEI එකේ දැන් ඔයාලට පේනවා මේ සමහර තැන්වල මේ red mark එකක් එනවා. මේ සමහර තැන්වල red mark එක නැහැ. කියන්නේ මේ VEI එක threshold එක 1.2 වලට උඩට ගියොත් එහෙම මම කියනවා මේ market එක unstable කියලා. volatility වැඩි. වේගෙන් move වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි වෙනවා. ඒතර මේ පහළ තැන්වල ඉද්දින් ඒ වේගෙන් move වෙන්න තියෙන සම්භාවිතාවය අඩු වෙනවා. ඕකට අපි කියනවා ෆිල්ට් එකක් කියලා. ඒතර ඔයක ඒ කියන්නේ ඕක තමයි සරල කන්සෙප්ට් එක. ඒතර විතර මේ බයි සිග්නල් එකක් සෙල් සිග්නල් එකක් නෙමෙයි මේක ෆිල්ට් එකක්. ඒක ෆිල්ට් එකක්. මාකට් එකේ රෙජිම් එක. ඒ කියන්නේ මාකට් එකේ වොලටිලිටි එක මෙෂර් කරලා තියෙන්නේ. ඒතර ඒක මෙෂර් කරනම හරි සරලයි මේ වගේ ලොකු දෙයක්වත් වොලටිලිටි ඩිටෙක්ටර් එකක් වගේ. ඩිටෙක්ටර් එකක් වගේ. ඒ කියන්නේ මම මේකේ අර භාවිතා කරේ හරි සරල කන්සෙප්ට් එකක්. ඊට මේ කියන්නේ ATR එක මම බලයක් ඒ කියන්නේ යන්න හරි කියන්නේ අපි ATR එක ගැන කිව්වොත් එහෙම ඒක අර අපිට දාන කැනල්ස් ප්‍රමාණය පසුපස අපි ගණන් කරන කැනල්ස් ප්‍රමාණය 10 දැම්මොත් ඒ කියන්නේ පසුපස කැනල්ස් 10ක ඇවරේජ් ට්‍රූ රේන්ජ් එක. RSI ස්ටොකැස්ටික් RSI දන්නෙත් එහෙම. අන්න ඒ වගේ. ඒතර ATR එකේ 10 කියන පැරමීටර් කරගෙන 50න් බෙදුවා ඒක. එතකොට ඒක තීරුම් කරන්නේ අර ඒ කියන්නේ දවස් වලින් ගමුකෝ පිළිසින්න. දවස් 50ට සාපේක්ෂව ඩේලි කැන්සගේ මක ඩේ කැන්සලින් ගහනවා අන්න හරි දවස් 50කට සාපේක්ෂව දවස් 10ක මූවමන්ට් එකේ හැසිරීම අපිට එන්නේ. අන්න එහෙම තමයි සරලව. ඒතර ඒකෙන් අපට එනවා මේ මෙන්න මේ වගේ මේ ප්ලොට් කරාම අපට එනවා මෙන්න මේ වගේ ලස්සන මේ graph එක. ඒතර ඒකෙන් අපට පෙන්වනවා 1.2 කියන එක අදහස. ඒ කියන්නේ අර long term එකට වඩා 120ක් volatility වැඩි. ඒ දවස් 50ක තිබ්බ volatility එකටත් වඩා මේ දවස් 10 තුල volatility 120කින් වැඩි. ඒක not good කියලා තමයි මම කියන්නේ. හරිද? ඒතර ඒක තමයි ඒතර අපි මේ දවස්වලදී මාකට් එකකින් පොඩ්ඩක් නේද? ඒ කියන්නේ අපිට මාකට් චුට්ටක් අයින් වෙන්න පුළුවන්. මොකද ට්‍රේඩ් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. අන්න හරි. දාන ට්‍රේඩ් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. මේකත් එක්තරා විදිහක මේ ෆිල්ට් එකක්. ෆිල්ට් එකක් තමයි මේකින් ඩිටෙක්ෂන් එකක් කරන්න. ඒ කියන්නේ වොලටිලිටි එක සම්බන්ධ ඩිටෙක්ෂන් එකක් කරන්න. නැතුව බයි කරනවා සෙල් කරනවා කියන එක නෙවෙයි. හරිද? ඔව්. ඒක මම මෙතන මේ ඔයාලට මේ මගේ මේකට යන්නත් පුළුවන් මේ කියන්නේ. මේ පෝස්ට් එකට මම මෙතන පැහැදිලිම කරලා දෙනවා මේක ඇවිල්ලා මේ. ඒ කියන්නේ එහෙම එකක් නෙමෙයි. සිග්නල් එකක් දෙන එක නෙමෙයි. කියන්නේ අපිට ඇල්ගෝ ට්‍රේඩින් උදාහරණස බෙදනවා අපි. කියන්නේ අර අපිට විශේෂ ඇල්ෆා කියලා කියනවා. ඇල්ෆා එකක් කියලා කියන්නේ කෙලින්ම යා දෙන්නේ
බයි එකක් හරි සෙල් එකක් හරි එන්න පුළුවන්. මම ඊළඟ ප්‍රශ්නේ වෙන්න ගියේ ප්‍රොෆෙසර් මේ ප්‍රොෆෙසර් එක්ක අපි එකට අපි ට්‍රේනින් වල වැඩ කරලා තියෙනවානේ. වැඩ කරගෙන යනකොට මම දැකලා තියෙන ප්‍රොෆෙසර් ඒ ඇල්ගෝ ට්‍රේඩින් වලදී එක charts වල buys and signals අඳුරගෙන ඒවා ට්‍රේඩ් කරනවා මම දැකලා තියෙනවා. එතකොට අපිට පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද? ඔය කියන්නේ දැන් මෙතන උදාහරණයක් මම හදලා තියෙන මේ ඇල්ගොරිතම් එක. ඒක ප්‍රොප්‍රයිටරි කියන්නේ අපි ඒක එහෙම අවුට් කරලා නැහැ. ඒතර මේකේ මේ blue and red arrows එන්නේ entry points. of course. ඒතර මේවට අපි කියනවා alpha එකක් කියලා. alpha එකක් කියලා කියන්නේ මෙයා දෙන්නෙම මාකට් එකේ ඊළඟ ප්‍රෙඩික්ටිව් මූව්මන්ට් එක මොනවා වේද කියලා. ඒතර දැන් මේක ඇවිල්ලා ෆිල්ටර් එකක්. ඒතර මේ ෆිල්ටර් එකේදී කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් මෙන්න මෙතන මේ තියෙන ඩොට්ස් ටික මට මේ මෙතන තියෙන ප්‍රෙඩික්ෂන් එක මේ ෆිල්ටර් එකකින් හින්දා මට අයින් කරලා දාන්න පුළුවන්. මොකද මේ පේනවා ඒක පේනකොට මේ මත වෝල්ටේජ් වැඩි වෙලා තියෙනවා මේ දැක්කද හරි හරි ඒක එතකොට අපිට මේ බයිසෙල් සිග්නල් ඒ ටික අයින් කරලා මොකද අන්න හරි මොකද උදාහරණයක් දැන් මේ ට්‍රේඩ් එක අපි SL එකේ මේ ළඟින් තිබ්බොත් එහෙම SL හන්ට් වෙනවා වැඩි. ඔව් එතකොට අපිට අන්න ඒක තමයි ප්‍රොෆෙසර්ගේ ෆිල්ටර් එකේ තියෙන වාසිය. ඒ ෆිල්ටර් එක උපයෝග කරගන්නමින් අපිට අර අතන තියෙන සෙල් සිග්නල්ස් ටික අපිට නිග්ලෙක්ට් කරන්න පුළුවන්. අපිට ඊට පස්සේ අර මේ කියන අපිට කාරණා දෙයක් වෝල්ටේජ් ටික අඩු අවස්ථාවලදී විතරක් හොඳට ට්‍රේඩ් කරගන්න. කාරණා දෙයක් කරන්න පුළුවන් උදාහරණයක්. ඒ කියන්නේ මේ සෙල් සිග්නල් එක ගන්නවා නම් එයාට තේරෙන්න ඕනේ මේක එක්ස්පෑන්ඩ් වුණානේ. එහෙනම් SL එක පොඩ්ඩක් ඇඩ් තියන්න ඕනේ. බෑ කියලා නෙමෙයි කියන්නේ. බෑ කියන්නේ මේ කියන්නේ අන්න අපි හො ඩයිනමික්ලි මේව කරන්න. නැත්නම් අපිට කෙලින්ම ස්කිප් කරලා දාන්න පුළුවන්. ස්කිප් කරලා දාන්න පුළුවන්. ලෙවරේජ් අඩු කරලා ඈදින් තියන්න පුළුවන්. ඉතින් මේ ඕකේ අර මට කියන්නේ වටිනම දේ හම්බුණු උදාහරණයක් ඇත්තටම දැන් මම මේක මගේ රිසර්ච් එකක් විදිහට එළියට දාන්නේ. ඒතර අර මට ලොකුම දේ උනේ මේකට ලොකු බෑක් ටෙස්ට් එකක් කරා මේ ලෝකෙින් මේ ප්‍රසිද්ධ ට්‍රේඩර් කෙනෙක්. කියන්නේ මේ මෙයා ඒතර මේ සාමාන්‍ය මේ ඇල්ගෝ ට්‍රේඩින් වල තියෙන අවුල තමයි කන්සෙප්ට් එකට එනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒවා මේ කියන්නේ ටෙස්ටබල් වෙන්න ඕනේ. ඒක ටෙස්ට් කරන්න නැතුව කවුරුත් ඒක ප්‍රූව් කරන්න නැතුව අපිට ඒක භාවිත කරන්න බෑ. මොකද කන්සෙප්ට් එක ඇත්තම කාරණාත් ඒක දෙන්න පුළුවන් නේ. ඒක ටෙස්ට් වෙලා ඒක වෙරිෆයි වෙන්න ඕනේ. ඕනම දෙයක් අපිට එළියට දාන්න පුළුවන්. ඒ කියන්නේ හරිද? හැබැයි අපිට ගුණාත්මක නැති ප්‍රොඩක්ට් එකක් එළියට දැම්මොත් මොකද වෙන්නේ? ප්‍රශ්න සමාජ ප්‍රශ්න කතිකාවතකට ලක් වෙනවා වැඩක් නැහැ. එතකොට මේ දැන් අපි කන බොන කෑම බීමක් වුණත් Q මේක හරහාන යන්න රුල්ස් ක්වොලිටි ඇෂුරන්ස් එකක් වෙනවනේ. Q එකක් QA පාර්ට් එකක් තියෙනවා. දැන් මේක টপ ට්‍රේඩර් කෙනෙක් නේද? මිලියනර් කෙනෙක්. කියන්නේ එයා ප්‍රොෆෙෂනල් ඇල්ගෝ ට්‍රේඩර් කෙනෙක්. එයාම බෑක් ටෙස්ට් කරලා තියෙනවා 50000 කියලා එයාගේ මේ අපේ මේ ලෙටර් මේ කියන ලෙටර් එක සම්බන්ධව ඔය කියන්නේ මේක මැගසින් එකක් මේ මැගසින් එකේ තමයි මේ ඉස්සරහට මේක මේ ඒ කියන්නේ මේ ෆෙබ්‍රුවරි මන්ත් එකේ තමයි මේක පබ්ලිෂ් වෙන්නේ. ඒ කියන්නේ මට මෙයා මුලින්ම මේ මැසේජ් කරලා මෙයාගේ බෑක් ටෙස්ට් එක මට ඉදිරිපත් කරා ෆස්ට් මොමුනේ. ඊට පස්සේ මෙයා ඇහුවා මම මේක පබ්ලිෂ් කරාට ඕකේද කියලා ක්‍රෙඩිට් එක දීලා මම කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මම ඇත්තට මේ කෙවින් කියලා දන්නේ නැහැ එතකොට. මේ ඊට පස්සේ තමයි මම මේක දුන්නේ. ඒතර යාගේ මේ බෑක් ටෙස්ට් එකේ ලොක්කම ගත්තොත් එහෙම උදාහරණ මේ තියෙන්නේ. Yes, I actually came across an interesting tip this week on algo filters posted by user Prabhuda Peramuna. It is called the volatility expansion index. In the thread, the signal I use to detect hidden instability in markets. Post එකේ දාලා තියෙනවා. යා කෙනෙක් ප්‍රොෆෙසර්ගෙන් නම මෙන්ෂන් කරලා දාලා තියෙනවා. ඉතින් හරියට සතුටුයි ඇත්තටම මටත්. ඔව් ප්‍රොෆෙසර් කියනවා. ඊට පස්සේ එයා පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ වචන වලින් ඒ කියන්නේ VI කියන එක මොකක්ද කියන එක. ඒතර අර මම භාවිත කරන මේ ප්‍රධානම තිරණු දාර්ශ පැරමීටර්ස් ටික. ඒ කියන්නේ 10 50 කියන එක තමයි මම භාවිත කරන්නේ. ඒක එක්කෙනාට ඒක වෙනස් කරගන්න පුළුවන් විදිහට මම දාලා තියෙන්නේ. සෝස් කෝඩ් එක ඕපන් සෝස් කරලා තියෙනවා. ෆෝන් එකකට භාවිත කර හැකියි. ඒතර මම ගත් එකම තමයි ආ භාවිත කරලා බෑක් ටෙස්ට් එකක් කරනවා. ඒතර මේ බෑක් ටෙස්ට් එක මේ ඒක මට ඒක සතුටුම දෙනවා මේ බෑක් ටෙස්ට් එක මාර හෙවි. මෙයා මේ things ඒ කියන්නේ ලොකු මේ ඇල්ගෝ මේ තියෙනවා මේ softwares. ඒක තමයි කරන්නේ මෙයා කරන බෑක් ටෙස්ට් එක ගත්තාම 44 different US futures market වල කරන ඒ all sectors. ඒ කියන්නේ diversify කරනවා. පුළුවන් තරම් හැම පැත්තම ගහනවා. ඊළඟට මෙයා කරනවා 7 bars sizes. ඒ කියන්නේ 60 minute පැය 4 daily candles මේ හැම එකේම මෙයා මේක ස්ප්‍රෙඩ් කරනවා. 60 minute up to අර තියෙන දාලා අන්න හරි වෙන්න මේ ටිකේ මේ 7 bar sizes වල ස්ප්‍රෙඩ් කරනවා මේ volatility expansion index එක. ඊට අමතරව එතකොට මෙන්න මේකෙදි මෙයන් මෙහෙම තව දෙයක් කරනවා. මේ තියෙන්නේ මෙන්න මෙහෙම තමයි කරන්න මේ තියෙන්නේ 2007 ඉඳන් 2024 දක්වා තමයි
මෙන්න මේ ටෙස්ට් පීරියඩ් එක වෙන්නේ 2007 ඉඳන් 2024 දක්වා. ඒතර 6 different entries. ඒ කියන්නේ strategies 6ක් භාවිතා කරනවා. strategies 6ක් භාවිතා කරනවා. 3 trend entries. Momentum, breakout, moving average, cross. ඒ තුනෙත් භාවිතා කරලා ඉතින් මේක ඇත්තටම heavy back test එකක්. ආයේ 3 counter trend entries. ඒ කියන්නේ trend එකට ප්‍රතිවිරුද්ධ පැත්තට. ඒකත් බලනවා. ඊට පස්සේ short, medium, long back lengths for the entries. ඒවත් බලලා තමයි මේක එන්නේ. කියන්නේ ආයේ back test එක සම්පූර්ණ කරලා ඒ කියන්නේ පළවෙනිට මෙයා back test එක කරනවා filter එක නැතුව. ඊට පස්සේ back test එක කරනවා take trades only when average to range අර මම කියන threshold එකට වඩා අඩුවෙන් තියෙද්දි. ඊට පස්සේ මම trade කරනවා ඒක වැඩියෙන් තියෙද්දි. මොකද මං කියන කාරණේ මෙච්චරයිනේ මං කියන්නේ VI එක 1.2කට වඩා වැඩි වුණාට පස්සේ ට්‍රේඩ් කරන්න එපා. නැත්නම් ඒක අන්ස්ටේබල් කියන එක. ඒතර මගෙන් මේ බෑක් ටෙස්ට් එකෙන් ප්‍රූව් වෙන්න ඕනේ නැත්තම් මේකේ කාරණා දෙවෙනි එක. ඒක ප්‍රූව් වෙනවා. ඒක තමයි වෙන්නේ ඊට පස්සේ යා පැහැදිලි කරලා තිනවා I all told I ran about 50,000 back tests. ඒ කියන්නේ මේ ඩයිවර්සිෆිකේෂන් කෑලි ගොඩායිනේ. back test ම 50000ක් උදාස. හරිද? ඒතර මේ යා ට්‍රේඩ් ස්ටේෂන් තමයි යූස් කරන්නේ. මල්ටි වෝක් එකකින් යාට පොඩි වෙලාවක તો කරන්න පුළුවන්. ඒතර රිසර්ච් උනේ පැහැදිලිව කියනවා මෙතනදී මේ මම කරපු concept එකෙන් overall net profit and risk adjusted return showed improved performance for both trend and counter trend entries කියලා. ඒ කියන්නේ ඒකෙදී යාගේ performance එක වැඩි වෙලා තියෙනවා මෙන්න මේකේ මේ net profit එක. ඊට අමතරව කියලා තියෙනවා winning percentage and average profit per trade showed improved performance for the trend entries. ඒ කියන්නේ winning percentage එකයි average profit per trade එකයි improve වෙලා තියෙනවා. ඉතින් ওই කාරණා ටික තමයි සරලව පැහැදිලි කරන්නේ. මේක ළමයි මේ අපි ඇවිල්ලා අපි ගැන කතා කරගත්ත දෙයක් නෙමෙයි එතකොට. ඇත්තම කතාව මෙතන සම්පූර්ණයෙන්ම මේකේ ඩීප් රිසර්ච් එකක්. ඒ කියන්නේ ප්‍රබුද්ධ පෙරමුණ සර් කරපු මේ හදපු ෆිල්ටර් එකේ ඩීප් රිසර්ච් එකක් පිටරට හරිද টপ ට්‍රේඩර් කෙනෙක් টপ ඇල්ගෝ ට්‍රේඩර් කෙනෙක් මිලියනර් කෙනෙක් එයාගේ බෑක් ටෙස්ට් කරලා හරිද එයාම කන්ක්ලූෂන් එකකට අවිලා තියෙනවා මේකේ විනිං පර්සන්ටේජ් එක වගේම ඒ කියන්නේ ඒ අර ස්ටැටික්ස් වල හැම කෑල්ලම මෙයා බලලා තියෙනවා. ඒ බලලා තමයි මේක ආටිකල් එක ලියන්නේ මෙයා. ආටිකල් එක ලියන්නේ. ඒ කියන්නේ අර ඇත්තටම මේක අර proved දැන් මේක ඇත්තටම මේක verified concept එකක්. ටෙස්ට් verified දැන්. ඔව්. ඉතින් මේ වගේ රිසෝස් එකක් අපේ රට එන්නේ. මේක ඇත්තටම ලොකු දෙයක් මේක. මට නම් කියන්නේ හරිම ලොකු දෙයක්. සහ බලන් ඉන්න ඔයාලට තේරෙන්න ඕන මේක කියන්නේ හරියට මේක ඔයාලට අයිඩියා එකක් ගත්තා නම් මේ කරලා තියෙන දේ මාර වැලියබල් දෙයක්. හරි. ඉතින් තව ප්‍රශ්නයක් අහන්න කැමතියි ප්‍රබුද්ධ දැන් අපේ ලංකාවේ ඉන්න ට්‍රේඩර්ස්ලා ගත්තාම අලුතෙන් ට්‍රේඩින් වලට එන කට්ටිය ගත්තාම එයාට ඇත්තටම තියෙන ලොකුම ප්‍රශ්න අයි ට්‍රේඩින් වලට එන්න ප්‍රධාන හේතුව තමයි සල්ලි කීයක් හරි ගන්නවා කියන එක. ඩොලර්ස් කීයක් හරි ගන්නවා කියන එක. ඒතර අපිට මේ ප්‍රබුද්ධ සහවාගත්ත මේ ෆිල්ටර් හරිද? ඒක ඇල්ගෝ ට්‍රේඩින් කියන concept එක පාවිච්චි කරලා එයාලට අපිට මොනවද දෙන්න පුළුවන් දෙයක්. ප්‍රබුද්ධ සහය පැත්තේ. ඒ කියන්නේ මේ අර ෆිල්ටර් එකක් භාවිත ඒ කියන්නේ ෆිල්ටර් එක ගැන උදාහරණ නැත ඕවරෝල් ඇල්ගෝ ට්‍රේඩින් සම්බන්ධයෙන් ඒ කියන්නේ දැන් තියෙන ඒ ගන්න තියෙන ප්‍රයෝජනේ. ඒ කියන්නේ ඇල්ගෝ ට්‍රේඩින් සම්බන්ධයෙන් ඇත්තටම අර ඉගෙන ගද්දින් ඒ කියන්නේ ඇත්තටම පොඩි කාලයක් යනවා. ඒක අර වෙනස්ම concept එක ලංකාවේ ගොඩක් content අඩු උදාහරණයක්. මම ඉස්සරහට බලාපොරොත්තු වෙන content කීපයක් කරන්නත් ඒ සම්බන්ධයෙන්. ඒතකොට ඇල්ගෝ ට්‍රේඩින් වලට එන්න කියලා කියන්නේ මේ ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් දැන් අපි නිකන් මම උදාහරණයක් කියන්නම්කෝ. ඒ කියන්නේ දැන් අර අපි හැමෝම AI වලින් ප්‍රයෝජන ගන්නෙ. හැබැයි AI දැන් අද ආපු එකක් නෙමෙයිනේ. AI කියන්නේ මේ AI අපි දැන් මෙච්චර ප්‍රයෝජනෙ ගන්නෙ ජෙනරේටිව් AI වලින්. එහෙනම් අපිට දැන් භාවිතා කරන්න සුදුසු විදිහට ලොකු කම්පැනිස් හදපු නිසා. හැබැයි AI වලින් භාවිතය ගත්තොත් එහෙම ඊටට දශකයකට උඩ යනවා. හරිද? එතකොට දැන් මේ ඇල්ගෝ ට්‍රේඩින් උත් එහෙම තමයි. මේක තව කාලයක් යද්දී මේක නිකන් ජෙනරේටිව් වෙනවා, හයිප් වෙනවා. හැබැයි මේ කියන්නේ ඇල්ගෝ ට්‍රේඩින් සයිඩ් එකේදී අපිට මාකට් එකක ට්‍රේඩින් විනින් පර්සන්ටේජ් එක වැඩි කරගත්ත හැකියි. ඩ්‍රෝ ඩවුන් එක අඩු කරගත්ත. ඒ කියන්නේ අපිට මේකේ ප්‍රෝස් ඇන්ඩ් කොන්ස් දෙකම තියෙනවා. කියන ටිකක් අර මේකට ආරම්භය ගන්න ටිකක් අමාරුයි. නමුත් ආරම්භය අරන් යද්දී ට්‍රේඩින් ටිකක් පහසු කරගන්න පුළුවන්. විශේෂයෙන් අර සෙමි ඔටෝමේටඩ් ඇල්ගොරිතමික් ට්‍රේඩින් කියන එක. ඒ කියන්නේ මාකට් එකක් ඇනලයිස් නොකර අපිට කම්පියුටර් පවර් එක යූස් කරලා මාකට් එක ඇනලයිස් කරවන්න පුළුවන්. ඒතර අපිට තියෙන එක්සිකියුෂන් පාර්ට් එක විතරයි. අර එහෙම දේවල් කරුණු කරන ගොඩාක් මේකේ තියෙනවා. ඒක හරියටම අර මේ ට්‍රේඩ් එකක් දාපු වෙලාව නම් බල ඒ කියන්නේ ටෙන්ෂන් එකේ ඉන්න එක පොඩ අඩු කරගන්න පුළුවන්. අන්න ඒක තමයි
සරලව කිව්වොත් ඔව් ඒක තමයි තියෙන වාසිය. ඉතින් මම හිතනවා ඒක කාටත් වාසිය මටත් වාසිය. ඔව්. ප්‍රොෆෙසර්ට හැමෝටම වාසියක්. ඉතින් කොහොම හරි ඇත්තටම ලොකුම අචීව්මන්ට් එකක් සුබ වතනවා ප්‍රොෆෙසර් හදවතින්ම. අපි එහෙනම් ඔයාලට තමයි මේ ගැන තියෙන ප්‍රශ්න කමෙන්ට් දාන්න. හරි මේ වීඩියෝ එක බලන්න දාන්න. ඔයාලා මේ බලන Facebook එකෙන් නම් කමෙන්ට් කරන්න. YouTube එකෙන් නම් කමෙන්ට් දාලා අහන්න. ඔයාලට මම මේ දෙන ප්‍රශ්න ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකකින් ඔයාලා අනිවාර්යෙන් ඉගෙන හම්බෙලා ඒ සම්බන්ධ හොඳ වීඩියෝ එකක් ගේන්නම්. ඇල්ගොරිතම් සම්බන්ධ විශේෂ ඒ කියන්නේ වැඩිපුර දේවල් දැනගන්න ඕන නම් ඔයාලට මේ නම්බරේ පල්ලෙහා නම්බරේ තියෙන ප්‍රොෆෙසර්ගේ කෙනෙක්ම කන්ටැක්ට් කරගෙන WhatsApp through ඇල්ගොරිතම් සම්බන්ධ දේවල් වලට අහගන්න දැනගන්න පුළුවන් මේ යට තියෙන නම්බර් එකෙන්. ඉතින් ප්‍රොෆෙසර් එහෙනම් අපිට සෙෂන් එක වයින් අප් කරන්න පුළුවන්. මම හිතනවා අද දවසේ මේ කරපු පොඩ්කාස්ට් වීඩියෝ එකෙන් මේ කරපු ඉන්ටර්වියු වීඩියෝ එකෙන් ඔයාලා ලොකු දෙයක් ගත්තයි කියලා එනේ අහපුවත් නැති දන්නේවත්ම නැති අලුත්ම ට්‍රේඩින් කන්සෙප්ට් එකක් ගැන අයිඩියා එකක් හරි විතරක් ආවනම් අපිට සතුටුයි. ඔව් ඇත්තටම. අපි මේ ට්‍රේඩින් වල ලංකාවේ වෙන කවුරුත් තියුනේ නැති අඩියක් තමයි තියෙමින් පවතින. කියන්නේ අපි වෙනම ස්ටෙප් එකක් යනවා. ඔයාලා අපේ කන්ටෙන්ට්ස් බලනවා නම් ඔයාලා දකින්නදී අපි කියන්නේ අපි ඇත්තටම ජෙනුයින් කන්ටෙන්ට්ස් ඉදිරියට කරන්නේ. අපි මෙතන බොරු කියන නෑ ට්‍රේඩ් එකක් පෙන්නොත් අපි ලොස් වෙනවා නම් ඒවත් පෙන්නනවා කියන්නේ. හරිම ට්‍රාන්ස්පරන්ට්ලි තමයි වැඩ කරන්නේ. එතකොට මේක තවත් අර අපේ නේද රුස් ඒ ගමනට යන්න ලොකු පන්නරයක් වෙනවා. සහ අපි ඒ වෙරිෆයි වෙනවා. අන්න ඒක වෙරිෆයි වෙනවා. අපි ඇත්තට අර ඇප්‍රීෂিয়েෂන් එන්නේ අපිට වෙලා තියෙන්නේ. ඒක ඇත්තටම මේ වගේ මේ දෙයක් මම කවදාවත් කාගෙවත් දැකලා නැහැ ලංකාවේ තුල ඉන්න ට්‍රේඩර් කෙනෙක්. ගොඩක් කර අඩුයි නර අඩුයි. ඒ කියලා දාන ඒක ප්‍රොෆෙෂනල් විදිහට කරන අඩුයි ප්‍රොෆෙෂනල්. අඩුයි. ඒක දැන් අර මටත් අර ලොකු ඉරස්. නිහතමානී සතුටක් තියෙන එකට හේතුව දැන් මේක ඇත්තට වෙරිෆයි කරලා මම මේක වෙරිෆයි කරානේ. දැන් මම ඕක දැම්මට ඒක කවුරුත් ඒක පිළිගන්නේ නැහැ අතර. එහෙනම් Reddit එකේ දැම්මට කියලා කමෙන්ට්ස් ආවා. ඒක මහා ලොකු දෙයක් නෙමෙයි. මන්නේ කරලා තියෙන්නේ. හැබැයි දැන් අර කෙවින් ජේ ඩේව් කියන්නේ අවුරුදු 3ක් එක පිට වර්ල්ඩ් ට්‍රේඩින් කප් හෝල්ඩර් කෙනෙක්. ඔයාලා බලන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ 2005 2006 2007 කප් හෝල්ඩර් කෙනෙක්. ඒ වගේ තමයි ට්‍රේඩින් මිලියනර් කෙනෙක්. ඉතින් මේ වගේ කෙනෙක්ගෙන් අර ඒ වගේ මේ වෙරිෆිකේෂන් එකක් හම්බුන එක මම හිතනවා මගේ කැරියරයකටත් ඒක වටිනාකමක් වෙනවා. ඒක තමයි වටින්නේ මේ වෙලාව අපිට මේ මොකද මෙහෙම කෙනෙක්ගෙන් ආපු එක. of course ඇත්තටම. ඉතින් හරි එහෙනම් මම හිතනවා ඇත්තටම අද ඉන්ටර්වියු මාර සාර්ථකයි. විශේෂයෙන්ම මේ අපේ ලංකාවේ ඉන්න ට්‍රේඩර්ස්ලට අලුත්ම මුහුණුවරකින් අලුත්ම දෙයක් අපි ගෙනාව ප්‍රොෆෙසර් විශේෂයෙන්ම ප්‍රොෆෙසර් තමයි මේ පැත්ත සම්පූර්ණ රිසර්ච් කරන්නේ. හරි. ඉතින් thank you very much ප්‍රොෆෙසර්. එහෙනම් මම තමයි ප්‍රොෆෙසර්ට කතා කරේ අපි මේ ගැන මේ ඉන්ටර්වියු එකක් කරමු කියලා. ඉතින් එහෙනම් thank you ආවට. thank you කතා කරාට මේක ගැන. හරි එහෙනම් guys ඔයාලා මොනවද ප්‍රශ්න තියෙනවා නම් මේ සම්බන්ධව ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. නැත්නම් අර අපි දාපු WhatsApp නම්බර් එකට කෙලින්ම contact කරලා මොනවාරි දෙයක් තියෙනවා නම් ප්‍රොෆෙසර් එක්ක කතා කරන්න පුළුවන්. එහෙනම් අපි මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් අලුත් හරවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. see you.